ජලය මිනිසාට නැතිවම බැරි ජලය. මිනිසා යහපත් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වන්නට නම් පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍යම සාධකයක්. යුරෝපියන් එදා කන්ද උඩරට ආක්‍රමණය කළ පසුව මහගස් පෙරළි කඳුපෙත් හෙලිපෙහෙලි වී කන්ද උඩරට ප්‍රදේශ රන්පවුම් වතු බවට පත් වුණා. අපේ ආර්ථික විශේෂඥයන් පවා මේ ආර්ථිකය හැඳින්වුවේ රන්පවුම් වතු කියලයි. මේ රන්පවුම් වතු වෙනුවෙන් දහදිය කඳුළු හෙළමින් අන්ත අසරණ ජීවිත ගත කරමින් අපේ ආර්ථිකයට දායක වූයේ වතු ප්‍රජාව. අපේ රටේ සමස්ත ආර්ථිකයම එක්තරා යුගයක රඳා පැවතුනේ වතු ආර්ථිකයත් එක්ක. තේ, පොල්, රබර් වගේ වගාවන් පිළිබඳව පාසල් කාලේදී ඉගෙන ගනිද්දී අපි අහලා තියෙන්නේ යැපුම් ආර්ථිකයක් කියලා. ඒ කියන්නේ මේ වගාවන් වලින් ලැබෙන ඵලදාව වෙනත් රටවලට විකුණලා නැත්නම් අපනයනය කරලා ලැබෙන ආදායමෙන් තමයි අපි අපේ ජනතාවගේ අවශ්‍යතාවන් සපුරා ගත්තේ. මුළු ආර්ථිකයේම රඳා පැවතියේ තේ රබර් නිෂ්පාදනය සඳහා ශ්‍රමදායකත්වයේ සපයන අපේ රටේ වතු ජනතාවගේ වතු ප්‍රජාවගේ යෝධ ශක්තිය මත. ඇත්තටම ඊ යෝධ ශක්තිය වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන ඔබ සිතා බලා තිබෙනවද? නව ජීවනයක් වතුකරයට අවශ්‍ය වේ යයි මහින්ද චින්තනය පසක් කර දෙන පරිදිම වතුකරය නව ජීවනයකට අවදි වෙමින් සිටී. රජය වතුකරයේ පාලන අධිකාරිය සහ වතුකරයේ ජනතාව සාමූහිකව අත්වැල් බැඳගත් සංවර්ධන ක්‍රියාදාමයක් දැන් වතුකරයේ ක්‍රියාත්මක වන්නේ එබැවිනි. අපි මේ ඉන්නේ කන්ද උඩරට. තලව කැලේ, ලිඳුල, අංග කැලේ, ලිප කැලේ වතු ප්‍රජාවගේ ජීවන සුවඳත් එක්ක. මේ ජීවන සුවඳ තමයි වසර ගණනාවක් තිස්සේ ඔබෙත් මගේ ජීවිත ගොඩනගන්න දහඩිය කඳුළු හෙලන්නේ. හරිම සුන්දර ජල පහරක්. හැම ජල පහරක්ම මව්බිම පෝෂණය කරනවා. ඒත් මේ වෙනස් කතාවක්. වතුර ඇලේ වතුර තමයි අපිට මේ ටැංකියක් මහා කරලා ඇලේ වතුර බට දාලා හරි ගසා දුන්නා. ඒවා බොන්න නම් බෑ. ඒවා මේ බඩු හැම හොදන්න තමයි ඒවා ගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් වැහි කාලේ වෙනකොට ඒ වතුරත් නැති වෙනවා. බට කැඩිලා හිටන්. මේ ජල පහර සුන්දර එකක් වුණත් වතු මැදින් මිනිස් ක්‍රියාකාරකම් අතරින් ගලා යද්දී මේ ජලය
කොතරම් අපිරිසිදු බවට පත් වෙලාද? ඔබ දන්නවද? වසර ගණනාවක් තිස්සේ වතුකරයේ ප්‍රජාව තම සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගත්තේ මේ අපිරිසිදු ජලයෙන්. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන මට්ටම, ජීවන රටාව සහ සමස්ත ආර්ථිකයම ක්‍රියාත්මක කරන්න දුක් සුසුම් මැද දහඩිය හෙළෙන වතු ප්‍රජාවගේ දුක සැප ඕන්ටම සීමා වී තිබූ යුගය නිමා කරමින් මහින්ද චින්තනයෙන් වතුකරයටත් වතු ප්‍රජාවටත් අලුත් ඉරක් පායලා නිවාස, පොදු පහසුකම්, වැටුප් වගේ ප්‍රතිලාභ පිළිබඳව දිගුකාලීන සහ කෙටිකාලීන සැලසුම් ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. ඔබට මතකයිනි දිගුකාලීන සහ කෙටිකාලීන සැලසුම්. අපිට පසුගිය වසරේ වෙන් කළ දුන්න මුදල් වලින් අපි වතු අංශයේ විශේෂයෙන්ම පිරිසුදු ජලය, පානීය ජලය ලබා දීම පිළිබඳ අවධානය යොමු කරා. එහිදී අත්දැක බැලීමක් වශයෙන් නියම ව්‍යාපෘතියක් හැටියට අපි වතු අංශයේ ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම වතු ප්‍රජාවගේ ප්‍රජා දායකත්වයේ ලබා ගැනීම සඳහා නියම ව්‍යාපෘතියක් සකස් කරා. මේ වෙනුවෙන් අපි මිලියන 20කට අධික ප්‍රමාණයක මුදලක් වෙන් කළා වතු ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල යෝජනා ක්‍රම 21ක් හඳුනාගත්තා. ජනතාවගේ සහාය ඇතුව විශේෂයෙන් වතු වල සමුපකාර සමිතිවල සමාජිකත්වයේ සහාය ඇතුව ඒ ජල ව්‍යාපෘති 21ක ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. මම ඉතාමත් සන්තෝෂ වෙනවා අපි බලාපොරොත්තු වුණාටත් වඩා සාර්ථකව වතු ජනතාවගේ ප්‍රජාදායකත්වය ඇතුව මේ ජල ව්‍යාපෘති අපිට ක්‍රියාත්මක කරන්න හැකි වෙලා තියෙනවා. සාම්ප්‍රදායික විදියට කොන්ත්‍රාත් ක්‍රමයට මේ ජල යෝජනා ක්‍රම සකස් කරන්න ගියා නම් අපිට මිලියන 50ක 60ක 70ක ප්‍රමාණයක් මේ සඳහා රජයට වේදන් දාන්න වෙනවා. අපි වතු ජනතාවගේ ප්‍රජාදායකත්වය ඇතුව ඔවුන්ගේ ශ්‍රමය යොදලා මේව ක්‍රියාත්මක කිරීම නිසා මේ ජල යෝජනා ක්‍රමවල අයිතිය ඔවුන් සතුව පැවරීම විශේෂයක් වෙනවා. ඉදිරියට මේ ජල යෝජනා ක්‍රම නඩත්තුව ඒවා ආරක්ෂා කර ගැනීම, ඒවා පාවිච්චි කිරීමේ හැකියාව වතු ජනතාවට ලැබෙනවා. අපි ඒ වගේම ඉදිරියට යෝජනා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජල යෝජනා ක්‍රමවලට යොදා ගන්නා මූලාශ්‍ර, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීමට ඒවයි කැලෑ ඇති කළා. ඒවයි පාලනය ආරක්ෂාවත් වතු ජනතාවට පවරා දීමට ඉදිරි කාලය තුල අපි වැඩසටහන සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. වතුර කලකිරි 2-3ක් ගෙනලා බැරල් එකක් පුරවනවා. ඒ බැරල් එකකින් තමයි අපිට එදී ඔක්කොම හොදලා මේ අතපය හොදලා ගන්නෙ. එච්චර දුක් විඳ අපිට වතුර වලට ඒක කියන්නත් හරි දුකයි. ඉතින් මේ ඊට පස්සේ තමයි දෙයියෝ බැලුවා වගේ දැන් නම් දෙයියනේ කියලා වතුර ටික බොණ්ඩත් හොදන්නත් අඩුපාඩුවක් නැතුව තියෙනවා. මඩ වතුර බීලා ඊට පස්සේ වතුර නැතුව දැන් කරුණා මේ නෝනවතේ දැන් හොඳ වතුර දීලා තිනවා. ඒකට ඩිවිෂන් 3ේම ජනතාව පහුගිය වසර 4-5ක කාලයක ඉඳන්ම වතුර ලබා ගැනීම පිණිස, ඒ කියන්නේ විශේෂයෙන්ම බීමට ජලය ලබා ගැනීම පිණිස එක්ක කිලෝමීටර 3-4ක් එහාට යන්න ඕන ජල පහසුකම් ලබා ගන්න. එහෙම නැත්නම් වත්තේ කාණු හරහා ගලා යන ඇලපාරවල්, දොළපාරවල්